ඈත එපිට වනාන්තරයක ජීවත් වුණ හරි අපූර්ව වලස් පවුලක්. මේ වලස් පවුල හිටියේ අම්මයි වලස් පැටව තුන්දෙනයි. මේ වලස් අම්මා මේ පැටව තුන්දෙනාව හරි ආදරයෙන් බලාගත්තා. එයාලට පොඩි කාලෙම හැමදේම ඉගැන්නුවා. කොහොමද දඩයම් කරන්නේ, කොහොමද සතුන්ට කරුණාවන්ත වෙන්නේ සහ තමන් ආහාර හොයාගන්නේ කොහොමද, මේ වගේ හොඳ ගතිගුණ ඉගැන්නුවා. මේ වලස් පැටව තුන්දෙනාගේ එක පැටියෙක් හිටියා. මේ අම්මා කියන හැමදේම ගොඩක් හොඳට ඉගෙන ගත්ත. ඒ වගේම අහුවෙන සතාව දඩයම් නොකරන හරි ආදරණීය වලස් පැටියෙක්. අම්මත් මේ පැටියට හරි ආදරේ. කාලයක් යද්දී වලස් අම්මා එකපාරටම ලෙඩ වුණා. වලස් අම්මට දඩයම් කරන්නත් බැරි වුණා. වලස් අම්මා ගොඩාක් දුකෙන් කල්පනා කරා මම කොහොමද මගේ පැටවු ටික බලාගන්නේ කියලා. ඉතින් මේ ලෙඩේ එන්නම වැඩි වුණා. වලස් අම්මට කිසිම දෙයක් කර කියා ගන්න බැරුව එයා මුළු දවසම බොහොම අමාරුවෙන් ගුහාවට වෙලා නිදාගෙන හිටියේ. මේකට තියෙන එකම බෙහෙත මීපැණි කියලා වලස් අම්මට කවුද කැලේ ඉන්න වෙද මහත්තයෙක් කිව්වා. ඉතින් මීපැණි හොයන්නේ කොහෙද දැන් කියලා වලස් අම්මා ඒක නොකිය හිටියා. මේක ඇහුණා අර ගොඩාක් හොඳ වලස් පැටියෙක් හිටියේ, දක්ෂ වලස් පැටියෙක්. එයාට මේක ඇහුණා. මෙයා ඉතින් හැම වෙලේම කල්පනා කරා කොහොමද මීපැණි හොයන්නේ කියලා. අන්තිමේදී එයා තීරණය කරා අම්මා හොඳටම නිදාගෙන ඉන්න වෙලාවක නංගි මල්ලී අම්මා ගාවෙන් තියලා කැලේට යන්න. මෙයා කැලේට ගියේ අද නම් කොහොම හරි මීපැණි හොයාගෙන ඇවිල්ලා අම්මව හොඳ කරනවා කියලා හිතාගෙන. වලස් පැංචා කැලේ ඈතට මගේ වැඩෙත් වෙනවා කියලා. මේ කරුණාවන්ත වලස් පැටියා මීවදේ ළඟට වෙලා ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ එයා මීමැසි රැජින එක්ක කතා කළා. මීමැසි රැජිනට කිව්වා රැජිනියනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට මීපැණි ටිකක් දෙන්න පුළුවන්ද කියලා. මීමැසි රැජිනට පුදුම හිතුණා. එයා කිව්වා හැම වලහෙක්ම ඇවිල්ලා අපි මේ ලස්සනට හදාගත්ත ගෙදර කඩලා බිමට දානවා. ඊට පස්සේ වදේ තියෙන මීපැණි ඔක්කොම කනවා කියලා. හැබැයි මේ වලස් පැටියා එහෙම කරේ නෑ කියලා. ඉතින් මීමැසි රැජිනට මේ වලස් පැටියා ගැන හරි සතුටු හිතුණා. එයා කිව්වා අපේ රාජධානියේ තියෙන හොඳම මීපැණි වලින් මම වලස් පැටියට සංග්‍රහ කරන්න. ඒ වගේම ඔයාගේ අම්මව හොඳ කරන්න හොඳම මීපැණි දෙන්නම් කියලා. ඉතින් වලස් පැටියට මේ වදේ තියෙන හොඳම මීපැණි වලින් සංග්‍රහ කරා. වලස් පැටියා ඇවිදලා ගොඩක් බඩගින්නේ හිටපු නිසා මේ රස මීපැණි කෑවා. එයාගේ ගතිගුණ හොඳ නිසා තමයි එයාට මේ විදිහට සලකන්නේ. මොකද අනිත් හැමෝම තමන් ගැන විතරයිනේ හිතන්නේ. ඒ වුණාට වලස් පැටියා තමන් ගැන විතරක් හිතුවේ නැහැ. මීමැස්ස එකතු වෙලා මේ වැදේ තිබුණු හොඳම කොටසක් වලස් පැටියට දුන්නා එයාගේ අම්මට බෙහෙත් කරන්න කියලා. ඉතින් වලස් පැටියා එයාලා කරපු උදව් වලට ගොඩාක් ස්තුති කරලා ආයෙසරයක් එයාලා බලන්න එන්නම් කියලා ගෙදරට ගියා. වලස් පැටියා ගෙදරට ගිහිල්ලා ඉක්මනට මීපැණි වලින් අම්මට බෙහෙත් කළා. අම්මා හොඳ වුණාට පස්සේ අර රස මීපැණි දාලා මේ වලස් පැටව තුන්දෙනාට රස කෑම හදලා දුන්නා. අම්මට ගොඩාක් ඉක්මනට හොඳ වුණා. ඒ වගේම අම්මා හරිම සතුටු වුණා තමන්ගේ දරුවන්ගේ තියෙන හොඳ ගතිගුණ ගැන. අම්මා ඒ වෙලාවෙත් කිව්වේ තමන්ට හොඳ ගතිගුණ තියෙනවා නම් ඕන කෙනෙක් තමන්ට ආදරේ කරනවා කියලා. ඉතින් වලස් පැටියා කිව්වා අම්මේ අපි ගැන විතරක් හිතන්නේ නැතුව අනිත් කෙනා ගැනත් හිතනවා නම් එයාලා අපිට උදව් කරනවා නේද කියලා. අම්මා කිව්වා
ඔහු අපි ශක්තිමත් වුණා කියලා අපිට හැමදේම තියෙනවා කියලවත් අපි අනිත් අයව තලා පෙලා දාන්න හොඳ නෑ. එයාලටත් ආදරණීය කරුණාවන්ත වෙන්න ඕනි කියලා. ඉතින් වලස්පැටියයි අම්මයි මේ විදිහට හරි සතුටින් අනිත් පැටව් දෙන්නත් එක්ක ජීවත් වුණා.